ආයුබෝවන් සුබ දිනයක් ඔබට රජයේ රැකියා පියස YouTube channel එක සමග සම්බන්ධ වන ඔබ සියලු දෙනාම ඉතාමත් සාදරයෙන් මම පිළිගන්නවා. ඒ වගේම ඔබට ස්තුති කරනවා අප සමග දීර්ඝ කාලයක් සමහර රැඳී සිටිනවා. ඒ වගේම ඔබගේ රැකියා සිහිනය සැබෑ වුණත් නොවුණත් ඔබ තවමත් බලාපොරොත්තු තියාගෙන මේ සිහිනයේ දල්වගෙන සිටින බව අපි දන්නවා. ඒ වගේම ඔබ සමහර අය මේ වන විට විදේශ රටවල රැකියා සොයාගෙන ගිහිල්ලා ඉන්න බවක් දන්නවා. ඒ හැම දෙනාම ආදරයෙන් පිළිගන්න ගමන්ම හැම දිනකටම මුලින්ම ස්තුති කරන්න කැමතියි අපි සමග රැඳී සිටීම පිළිබඳව. ඒ වගේම මම අද ඔබට ඉදිරිපත් කරන්නේ කැනඩාවේ ස්පෘස් මීඩෝ ෆාම්ස් කියන ආයතනය. කැනඩාවේ ස්පෘස් මීඩෝ ෆාම්ස් ලිමිටඩ් කියන ආයතනය කැඳවලා තියෙනවා කන්ස්ට්‍රක්ෂන් වර්කර් තනතුර සඳහා පුද්ගලයන් බඳවා ගන්නා බව. මේ ආයතනය තියෙන්නේ හැපි වැලි ගූස් බේ කියන නගරයේ. හැපි වැලි ගූස් බේ කියන නගරයේ තමයි මේ ස්පෘස් මීඩෝ ෆාම්ස් ලිමිටඩ් කියන ආයතනය තියෙන්නේ. එම ආයතනය ඔවුන් ඔබට පේනවා ඇති මේක ෆාම් එකක් කියලා මේ නමින්ම. එහෙත් මේ ෆාම් එකේ ඔවුන් විශාල සමාගමක් මේ සමාගම විවිධ ආකාරයේ කර්මාන්ත පවත්වාගෙන යනවා. වගා ගොවිපළවල්, පළතුරු වගා ගොවිපළ, එළවලු ගොවිපළ, ඒ වාදී විදිහට සත්ව ගොවිපළ මේ විදිහට පවත්වාගෙන යන ආයතනයක්. මේ ආයතනය ඔවුන්ගේ ඇතුලේ ඉදිකිරීම් කටයුතු සඳහා පුද්ගලයන් මේ බඳවා ගැනීමේ කාර්යය කරන්නේ. එතකොට ඒ සඳහා ඔවුන් කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ සේවකයන් අනිකුත් අංශවලත් බඳවා ගන්නවා. ඒ අතරේ මම ඔබට ඉදිරිපත් කරන්නේ ඉදිකිරීම් කම්කරු තනතුර සඳහා පුද්ගලයන් බඳවා ගන්නා ආකාරයට බඳවා ගැනීමට අදාළ අයදුම් කිරීම පිළිබඳ විස්තරයක් තමයි මම ඔබට ඉදිරිපත් කරන්නේ. මේ තනතුර ෆුල් ටයිම් ඒ වගේම පර්මනන්ට් තනතුරක්. ෆුල් ටයිම් පර්මනන්ට් තනතුරක් තමයි මේ ඔවුන් නිවේදනය කරන්නේ. මෙහි ඔබට මුලින්ම සඳහන් කරන්න මේ සඳහා ගෙවන වැටුප පැයකට $21 21ක් කියලා සඳහන් කරලා තියෙනවා. පැයකට $21 21ක් ගෙවනවා. සතියට පැය 35ක් වැඩ කරන්න ඕනේ. ඒ කියන්නේ දවසකට පැය 7ක් වැඩ කරන්න ඕන. එතකොට සතියට පැය 35 හැදෙන්නේ දවස් 5ක් වැඩ කරපුවාම 7 5 35යි. පැය 35යිමයි හැදෙන්නේ. ඒ අනුව ඔබට එම මුදල ගණනය කරලා බැලුවාම ඔබට මාසයකට ලක්ෂ 9ක් වගේ මුදලක් ලබා ගන්න පුළුවන්. එසේ වුවත් ඔවුන් සඳහන් කරනවා මේ වැටුප මේ අවම ඔවුන් සීමා කරන වැටුප. එහෙම නැත්නම් පැය ගණන. හැබැයි ඔබට ආයතනයේ වැඩ කරනකොට ඊට වඩා වැඩි වෙලාවක් වැඩ කරන්න සිදුවෙයි කියලා සඳහන් කරනවා. ඒ වගේ මේවට අමතර ගෙවීම් OT ගෙවන බවත් ඔවුන් සඳහන් කරනවා. ඒ අනුව ඔබේ වැටුප ඊට වඩා තව වැඩි වෙන්න පුළුවන්. ඔබ අමතර වැඩ කරන නම් අමතර වැටුපක් ලැබෙනවා. ඒ වගේම දල වශයෙන් ගණනය කරොත් ඔබට කැනඩාවේ වාසය කරනවා නම් ලැබෙන වියදම් ඒවා පියවාගෙන තව මුදලක් ඔබට ඉතිරි කරගන්න පුළුවන් වෙයි අමතර වැඩ කිරීමත් එක්ක කියලා අදහස් කරනවා. කොහොමත් ඉදිකිරීම් ශාස්ත්‍රයේ රැකියාවලට කැනඩාවේ ලොකු ඉල්ලුමක් තිබෙනවා. ශ්‍රමික හිගයක් තියෙනවා. මෙහිදී සඳහන් කරන්න ඕන මේ ශාස්ත්‍රයට එන අය නැත්තම් ඉදිකිරීම් ප්‍රමාණය වැඩියක් හෝ සංඛ්‍යාව අඩු වීම හෝ නිසා හෝ කොහොම හරි මේකට වැඩි වැටුපකුත් ලැබෙනවා. ඒ වගේ වැඩි ඉල්ලුමකුත් තිබෙන බව කියන්න කැමතියි. ඒ නිසා හැබැයි මේ ආයතනය ඉල්ලනවා සුදුසුකම්. මොනවද සුදුසුකම්? ඔබට අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ හෝ ඊට සමාන වන විභාගයකින් ඔබ සමත් වෙලා තිබෙන්න ඕනේ. අධ්‍යාපන සුදුසුකම් ඉල්ලනවා ඔවුන්. ඒ වගේම ඊට අමතරව ඔබේ සුදුසුකම් ඉල්ලනවා ඔවුන්. ඔබට පුළුවන් වෙන්න ඕනේ මාස 7කට නොඅඩු අවුරුද්දකට නොවැඩි. ඔබට අවුරුද්ද දක්වා මාස 7කට අඩු වෙන්න බෑ. අවුරුද්දකට නොඅඩු පුහුණුවක් තියෙන්න ඕනේ ආයතනයක වැඩ කරලා. ඒ කියන්නේ ගොවිපළක වැඩ කරලා පළපුරුද්දක් ඕනේ කියලා කියනයි අදහස් කරන්නේ. මෙහිදී මම ඔබට කියන්න කැමති අධ්‍යාපන සුදුසුකම් නම් ඔබෙන් ඉල්ලන්නේ කඩදාසි සහතිකයක් සුදුසුකමක් ඉල්ලනවා. හැබැයි
මේ සහතිකයක් නෑ මෙතන වැඩ කිරීම පළපුරුද්දක් ඔබට තිබිය යුතුයි කියලා කියන්නේ. එතකොට මේකේ කාරණා දෙකක් තමයි. අපි මේ වගේ ගොවිපලක වැඩ කරන්න ඉල්ලනකොට ඔබෙන් ඉල්ලනවා නම් ඒ සඳහා අදාළ සුදුසුකම් මෙන්න මේ විභාග මේ ඩිප්ලෝමාවක් ඒ වගේ විස්තර දාලා තියෙනවා. අපිට ඒ කඩදාසි වල සහතිකයක් ඕන. කියන්නේ සහතිකයක් අවශ්‍ය වෙනවා වැඩ කිරීම මේ ආයතනයක වැඩ කිරීම පිළිබඳ. නමුත් මෙහිදී වුන් සඳහන් කරන්නේ කලින් විභාග සුදුසුකමක් ඉල්ලනවා කියලා කිව්වට මෙතන ඉල්ලන්නේ එහෙම සහතිකයක් නෙවෙයි. ඔබට පළපුරුද්දක් තියෙන බව සනාථ කිරීමේ ලේඛනයක් ඕනේ. කොහොමද මේ පළපුරුද්ද තියෙන බව සනාථ කරන ලේඛනය ඔබ ලබා ගන්නේ? ඔබ දැනටමත් ශ්‍රී ලංකාවේ නම් විවිධ වැඩපළ වැඩ කරන ස්ථානවල කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ වැඩ කරන තන් ප්‍රසිද්ධ ආයතන ආදී තියෙනවා. එහෙම නැත්නම් ආයතනයක හෝ පුද්ගලයෙකු යටතේ ඔබ වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ අත්වැඩ දෙන කෙනෙක් නම් කාගේ හරි දාල ශිල්පියෙක් එක්ක මේෂන් කෙනෙක් එක්ක වැඩ කරනවා. ඒත් ඔබට පුළුවන් සහතිකයක් ගන්න. ඒ පුද්ගලයාගෙන් ඔබට ලිපියක් ලබා ගන්න පුළුවන්. ඔහු වැටුප් ගෙවපු ලේඛන ඔබට ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ආයතනයක වැඩ කරන නම් ඔබට ඒ අනුව ගෙවපු වැටුප් වල ලේඛන ගන්න පුළුවන්. ඊට අමතරව ඒ ආයතන සහතිකයක් ගන්න පුළුවන්. මෙච්චර කාලයක් වැඩ කරලා තියෙනවා මෙන්න මේ ශේෂ්ත්‍ර බල කියලා. ඔබ වැඩ කරේ පෙදරේරුවෙක් එක්ක නම් එහෙම නැත්නම් ඔබ ඉදිකිරීම ශේෂ්ත්‍රයේ අදාළ වෙනත් මොනවා හරි කාර්යයක ද්‍රව්‍ය සැපීම ඒවා ප්‍රවාහනය කර දීම ඒ ආදී අත් උදව් දීලා තියෙනවා. අන්න ඒ විස්තරය ඇතුළත් කරපු ලිපියක් ඔබට ලබා ගන්න පුළුවන් ඒ ආයතනයේ. මේ මතක් කරන්න ඕනේ මේ ලිපි ලබා ගන්න බොහෝ වෙලාවට ඉංග්‍රීසි භාෂාවෙන් ලබා ගන්න ඕන. ඊටාම වැදගත් වෙනවා. එහෙම නැත්නම් ඔබට ඒක ට්‍රාන්ස්ලේට් කරන්න ආපහු සිදු වෙන නිසා. ඊළඟට එය ඔබ පිළිගත් ආයතනයක නම් පිළිගත් ආයතනයක නම් ඔබට ඒක ප්‍රමාණවත් වෙනවා. ඒ ආයතනයේ මුද්‍රාවාදී සඳහන් කරලා. එහෙම නැත්නම් ඔබට පුළුවන් ඔබ එය සනාථ කරගන්න පුළුවන්. ඔබ ආයතනය නැත්නම් ඒ ඉදිකිරීම කාර්ය කලේ ඔබ පදිංචි ප්‍රදේශයේම නම් ග්‍රාම නිලධාරීවරයා මගින් ඔබට ඒ ලිපිය සහතික කරගන්න පුළුවන්. ඊළඟට එහෙම නැත්නම් ඔබට පුළුවන් තවත් ග්‍රාම නිලධාරීවරයා සහතික කරගෙන දිවුරුම් ප්‍රකාශයකින් අදාළ පුද්ගලයා ඔබ සේවය යොදවා ගත්ත බවට සහතිකයක් විදිහට ඔහු සත්‍ය ප්‍රකාශ කරන බවට දිවුරුම් ප්‍රකාශයක් ඔබට ඉදිරිපත් කරත් මේ කාර්යය සෑහෙන බවයි කියන්නේ. ඊළඟට ඔබට ඉංග්‍රීසි භාෂාවෙන් කතා කිරීමේ හැකියාව නම් තිබිය යුතුයි. මෙහිදී සඳහන් කරන්නේ මම කියවන ඇඩ්වාන්ස් ලෙවල් නම් විභාග සුදුසුකමක්. ඒක සනාථ කරන සහතිකයක් තියෙනවා. හැබැයි මෙතන ඉංග්‍රීසි භාෂාව ගැන අහන්නෙත් නෑ. එවැනි සහතිකයක්. එය සඳහා එයින් අපිට උහුම ලිහිලක් ලැබෙනවා. ඔබට සාධාරණයි. මොකද ඉංග්‍රීසි භාෂාවෙන් විභාගයට පෙනී හිටලා නැති වුණත් බයි බොහෝ වෙලාවට අපි අධ්‍යාපන සුදුසුකම් සකස් කරගන්නකොට ඇඩ්වාන්ස් ලෙවල් අය කරනවා නම් ඔබ ඇඩ්වාන්ස් ලෙවල් වලත් ඔබට පුළුවන් පොදු ඉංග්‍රීසි භාෂාව තියෙනවා. එහෙම නැත්නම් ඉංග්‍රීසි විෂයක් විදිහට කරන්න පුළුවන්කම තිබෙනවා. එහෙමත් නැත්නම් ඔබට සාමාන්‍ය පෙළ සහතිකයක් වුණත් තියෙන්න පුළුවන්. මෙහිදී සඳහන් කරනකොට ඇත්තටම ඔබට පේනවා ඇති අපොස උසස් පෙළ සමත් වෙච්ච කෙනෙක් ඉදිකිරීම් කම්කරු තනතුර සඳහා ආයෝජන කරන්න කියලා කියනවා කියලා. ඔබ විමතියටපත් වෙන්නත් පුළුවන් සමහර කෙනෙක්. අපි උසස් පෙළ සමත් වෙලා ඉඳලා මේ බාධා මනන්න යන්නේ නැහැ කියලා. හැබැයි මෙතන එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. ඔබ කය වෙහසා වැඩ කිරීමේ හැකියාව තියෙනවා. ඔබ කලබල වෙන්න එපා. ඔබ වැඩ කරන්න ගිහිල්ලා මේ ආයතනයක ඔබ පුහුණුවක් ලබන්නේ ආයතනේ වැඩ කරලා අන්නේ පුහුණුව අනුව ඔබට මෙහි තව දුරටත් උඩට යන්න පුළුවන්කම තිබෙන බව නැත්නම් ඉහළ සුසුකම් ලබා ගන්න පුළුවන්කමක් තිබෙන බව ඔබ දැනගන්න ඕනේ. මතක් කරනවා ඒ සුසුකම් හදාගෙන ඔබට සාමාන්‍ය උසස් පෙළ තිබුණාට කමන්නේ. ඔබ ඒ ගැන ආඩම්බර වෙන්න. හැබැයි ඔබ ඒ තවත් සුදුසුකමක් සාකස් කරගන්න ඔබට ඉහළ වැටුපක් නැත්නම් ලොකු ආයතනයක වැඩ කරන්න අවස්ථාවක් ඔබට උදා වෙන කාරණයක් විදිහට ඔබ ඒ සලකන්න කියලා මම මතක් කරනවා. එහෙමනම් ඔබ තවමත් රජයේ රැකියාව අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම මෙම වීඩියෝ like කරන්න කියලා ඉල්ලන ගමන්ම මෙම වීඩියෝවේ description වල පළමු comment එකේ සඳහන් ලින්ක් එකෙන් ඔබට ගියපුවාම මේ රැකියාව සඳහා ආයෝජන කරන ආකාරය පිළිබඳ විස්තර එහි සඳහන් කරලා තියෙනවා සහ ආයතනයේ හොයාගන්න ඔබට පුළුවන්කම තියෙනවා. ඒ වුණ ඔබ එම ආයතනට ඔබේ ආයෝජන පත්‍රය යොමු කරන්න. ඒ වගේම මෙහිදී ඔබේ අවශ්‍යතා අනුව ඔබට මේ සඳහා සුසුකම් ලැබේවා කියලා සේවය ලබා ගන්න හැකි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එක් වේලා මා සමග රැඳී සිටියලත් ඔබට බොහොම ස්තුතියි. අපි නැවත හමු.